මං උදව් ඉල්ලලා කෑගහුවත් දැක දැක කවුරුත් මගේ උදව්වට ආවෙ නැහැ. මගේ මූණට මුකුත් කරන්න එපා කියලා මම කෑ ගැහුවා. මගේ අතපය ඔතලා ICU එකේ නොසෑහෙන විඳින දුක දන්නේ මං විතරයි. නිහඬව සිටින ගීතා කුමාරසිංහට සිදුවුණු සංවේදී ඉරණම ගැන ඇය මෙලෙස හෙළිතරව්වක් සිදුකොට තිබුණා. උපුටා ගැනීමක්. හොඳට හිටපු මට මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා මම හේනකින්වත් හිතුවේ නැහැ. මගේ මූණට මුකුත් වෙලා නම් මට ඇත්තටම ඉඳලා වැඩකුත් නැහැ. මංවත් නොසිතපු දෙයක් මගේ ජීවිතයට සිද්ධ වුණේ. අතපය වෙලලා ICU එක ඇතුලේ මගේ මුළු ඇඟම ඔතලා මං විඳින වේදනාව දන්නේ මම විතරයි. මේ හැමදේම සිද්ධ වුණේ මගේම වරදින් කියලා මම දන්නවා. මම උඩට ගන්න හුස්මත් පහළට හෙලන්නේ හරිම වේදනාකාරීව. ඒ හැමදේටම කලින් මට කියන්න ඕනේ මගේ ළඟින්ම ඉඳලා මට කියලා වැඩ කරගත්ත කිසිම කෙනෙක් මම මෙච්චර දුක් විඳිනව වෙලත් මට එක කෝල් එකක්වත් දීලා දුක සැපවත් බැලුවේ නැහැ. ඒත් මට ආරංචි වුණා ගොඩක් කට්ටිය මල් වඩම් අරගෙන මම මැරෙනකම් ඉඳලා මාව බලන්න එන්න සූදානමින් සිටිනවා කියලා. ඉතින් මට එයාලට කියන්න ඕනේ මට අවුරුදු 72ක් වුණාට මගේ හිතේ ශක්තිය තාම නැති වෙලා නැහැ. මට සිද්ධ වෙච්ච අනතුර නිසා මගේ මුළු ඇඟෙන් කොටසක්ම පිච්චුණත් මං ආයේ පරණ ගීතා කුමාරසිංහ වගේම නැගිට්ටා කියලා. ගෙදර වැඩ කර කර හිටපු මාව ගෑස් එක පුපුරද්දි දෙයියෝ බේරුවා වගේ බේරුවේ සමහරක් වෙලාවට මම පෙර පින් කරපු පින් මහිම නිසා වෙන්න ඇති. මේ සිදුවීම වෙලා අවුරුදු කිහිපයක් ගත වුණත් තාමත් ඒ තුවාලවල වේදනාව නම් නැති වෙලා නැහැ. ඉතින් මම දැන් ඇත්ත දැනගෙන විවේකීව කාලය ගත කරනවා. උපුටා ගැනීම අවසන්.